මුස්ලිම් අපේ විශේෂ අවස්ථාවල හදන රසම රස අතුරුපසක් තමා මේ වටලාපම් කියන එක. ඉතින් හජ්ජි අවුරුදු දවසේ මං හදාගත්ත වටලාපම් රෙසිපි එක තමා මං අද ඔයාලට අරගෙන ආවේ. වටලාපම් එක රස වගේම සුවඳ කරන්න අපි එනසාල් සහ සාදික්ක මල් ටික කබලේ බැදගමු. ඔයාලට කැමති නම් සාදික්ක ගෙඩිය උනත් අරගන්න පුළුවන්. දැන් අපි රෝස්ට් කරගත්ත එන්සල් ටික හොඳටම කුඩු කරලා අරගමු. මේකට අවශ්‍ය දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දීලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට අවශ්‍ය කැරමල් එක හදාගන්නයි යන්නේ. ඉතින් කැරමල් එක හදාගන්න හරිම ලේසි. භාජනයක් ලිපේ තියලා ඒකට සීනි එකතු කරගමු අපි. මම වීඩියෝ එකේ පෙන්නන විදිහට හැඳි ගන්න නැතුව කැරමල් එක හදාගන්න. සීනි ටික ඔක්කොම භාජනයේ දියුණාන් පස්සේ අපි මේකට වතුර එකතු කරගමු. මම මෙතන වතුර මේස හැඳි 4ක් විතර තමයි එකතු කරගත්තේ. ඉතින් අපි මේ කැරමල් එක හදලා වටලාපම් එකට එකතු කරගද්දී වටලාපම් එකට ලස්සන පාටක් දෙනවා. ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරගන්න. එතකොට මම අලුත් videos upload කරපුවාම ඔයාලට notification එකකින් එනවා. එතකොට ඔයාලට මගේ අලුත් recipes බලා ගන්න පුළුවන්. මං අද හකුරු ටික වෙනම භාජනයකට දාලා දිය කරලා අරගන්නවා. හකුරු ටික අඩු ගින්දරින් තියලා දිය කරගන්න. හකුරු ටික හොඳටම දිය වුණාන් පස්සේ අපි මේකට පොල් කිරි ටික එකතු කරගමු. පොල් කිරි ටික එකතු කරලා ටිකක් මිශ්‍ර කරලා අපි මේක ලිපෙන් බස්සලා අරගමු. අපේ මේ හකුරු මිශ්‍රණය හොඳටම නිවෙන්න ඕන බිත්තරයට එකතු කරගන්න කලින්. එහෙම නැති වුණොත් බිත්තර ටික තැම්බෙන්න පුළුවන්. වටලාපම් එක හදාගන්න අවශ්‍ය දේවල් නම් දැන් ලෑස්ති. දැන් ඉතින් අපි මේක හදන්න පටන් අරගමු. බිත්තරය එකතු කරගද්දී අපි වෙනම බවුල් එකකට එක එක කඩලා දාලා එකතු කරගමු. එහෙම නැති වුණොත් සමහරක් වෙලාවට කුණු බිත්තර එහෙම තියෙන්න පුළුවන්. එතකොට අපිට මුළු මිශ්‍රණයම විසි කරන්න වෙයි. ඉතින් ඒ නිසා තනි තනිවම කඩලා එකතු කරගමු. දැන් මම මේ බිත්තරේ තියෙන සුදු පාට කෑල්ලත් අරන් දානවා. ඒක තිබ්බොත් වටලාපම් එක පිළිගඳ ගන්නවා. ඉතින් අපි ඒවා ටික අරන් දාලම බිත්තර ටික එකතු කරගමු. දැන් අපි ලොකු බවුල් එකකට අපි කඩාගත්ත බිත්තර ඔක්කොම එකතු කරගමු. ඊට පස්සේ අපි මේකට අපි කුඩු කරගත්ත එනසල් ටික එකතු කරගමු. ඒකත් එක්කම චූටි පිංච් එකක් ලුණු එකතු කරගමු. දැන් අපි හදලා නිවලා තියාගත්ත කැරමල් ටිකත් මේකටම එකතු කරගමු. ඊට පස්සේ මම මේකට දැන් සීනි ටික එකතු කරගන්නවා. සීනි ටිකත් එකතු කරගෙන අපි දැන් මේක හොඳට මිශ්‍ර කරගමු. ඔයාලට මේක කැමති නම් අතින් උනත් මිශ්‍ර කරගන්න පුළුවන්. දැන් අපි බිත්තර ටිකයි සීනි ටිකයි හොඳට දිය වෙනකම් මේක මිශ්‍ර කරලා අරගමු. දැන් අපි හදලා නිවලා තියාගත්ත හකුරු මිශ්‍රණයත් මේකටම එකතු කරලා ඒක හොඳට මිශ්‍ර කරලා අරගමු. ඉතින් මේක ගොඩාක් වෙලා බීට් කර කර ඉන්න ඕනේ නැහැ. සීනි ටික දිය වුණොත් හොඳටම ඇති. ඉතින් අපි මේකට චුට්ටක් වැනිලත් එකතු කරගමු. දැන් අපේ මේ මිශ්‍රණය පෙනේරයකින් හොඳට පෙරලා අරගමු. ඊළඟට අපි මේක කෝප වලට වක් කරගමු. ඉතින් ඔයාලට කැමති විදිහේ කෝපයක් ගන්න පුළුවන් මේකට. මම අද මේ වගේ චූටි කෝප අරන් තියෙන්නේ. කෝපෙන් 3 කාලක් වගේ මේ මිශ්‍රණය එකතු කරගමු. ඊට පස්සේ අපිට මේ මිශ්‍රණය ස්ටීම් කරලා අරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම වීඩියෝ එකේ පෙන්නන විදිහට ඔයාලා මේක ස්ටීම් කරලා අරගන්න. ඔයාලා ළඟ ෆොයිලින් පේපර්ස් එහෙම තිබ්බොත් ෆොයිලින් පේපර් එක දාලා වහලා මේක ස්ටීම් කරගන්න. එහෙම නැති වුණොත් මං වගේ පේපර් එකක් දාලා මේක ස්ටීම් කරලා අරගන්න.
ඉතින් ඔන්න අපේ රස්සම රස පැණි බේරෙන වටලාපම් එක දැන් ලෑස්ති. ඔයාලත් ගෙදර හදලා රස බලන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම රසම රස රෙසිපීස් දැනගන්න මගේ මේ channel එකත් එක්කත් රැඳිලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.